go mad dog? Huh? All right, guys, come on. Briggs is right over Let's this give him way. room, huh? Let's get him out of here. Mr. Montalvo, what can you tell us about the murders? Were you involved in any way? Excuse me. Max, take him right over there. Yeah. I'm with you. You know why you've been arrested, ma'am? Right. We're closing it right now into the phone call. Dorothea! You're gonna go with us? Dorothea, did you have anything to do with that? Johnny? Can you talk to us about what happened at I your got it. house? Go. Where's Bert Montoya? Dr. Jorgen, can you interview for Lotus car? 1980ට අවුරුද්දේ ඇමරිකාම කම්පයට පත් කරපු සැබෑ ලෝකයේ ග්‍රැනි හවුස් කතාව ඔයාලා අහලා තියෙනවද? ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සක්‍රමැන්ටෝ නගරයේ තියෙනවා අංක 1426 එෆීඩිය කියලා තැනක්. එතන තියෙන ලස්සන නිවසේ අයිතිකාරිය වුණේ අවුරුදු 59ක් වයසති දොරෝතියා පුවන්ටේ. බැලූ බැල්මට ඇය හරිම කරුණාවන්ත ආගම දහමට ලැබි සමාජ සේවයට කැපවුණු කාන්තාවක්. ඇය මේ ලොකු නිවසේ පවත්වාගෙන ගියේ බෝඩිමක්. හැබැයි මේ බෝඩිමට ඇය ගත්තේ සාමාන්‍ය මිනිස්සුනන් නෙමෙයි. සමාජයෙන් කොන්නුණු මානසික රෝග තියෙන වයසක සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අසරණ මිනිසුන්වයි. පාර නිදාගන්න මේ මිනිසුන්ට උණුසුම් කෑමවීලක් දීලා නිදාගන්න ඇඳක් දුන්නු දොරෝතියා ඒ නගරයේ මිනිසුන්ට පැවුනේ සාම්තුවරයක් විදියට. ඒත් මේ නිවසට ඇතුළුණු කිසිම කෙනෙක් කවදාවත් ආපහු පණ පිටින් එළියට ආවේ නැහැ කියලා ඒ නගරයේ මිනිස්සු නම් දැනගෙන හිටියේ නැහැ. කාලයක් යද්දී මේ ගෙදරින් අමුතු දරා ගන්න බැරි දුර්ගන්ධයක් එන්න පටන් ගත්තා. අසල්වැසියෝ මේ මොකද්ද කියලා දොරතියාගෙන් ඇහුවම ඇය කිව්වේ මගේ වත්තේ ඉන්න මීයෝ මැරිලා. ඒකයි මේ ගඳ කියලා. මේ එකම තවත් අමුතු දේවල් වෙන්න පටන් ගත්තා. මේ බෝඩිමේ හිටපු සමහර අයව එකපාර පේන්නේ නැති වුණා. ගෙදර ඉන්න අනිත් අය ගැන ඇහුවාම ඇයි කිව්වේ එයා වෙන නගරයකට ගියා. එහෙමත් නැත්නම් මෙයාගේ නෑදෑය ඇවිත් එයාව එක්කගෙන ගියා කියලා. මිනිස්සුත් ඒක විශ්වාස කළා. මොකද කවුද මේ වගේ අහිංසක ආච්චි කෙනෙක්ව සැක කරන්නේ? 1980ට අවුරුද්දේ නොවැම්බර් මාසේ මේ කතාවේ ඇත්ත එළි වෙන්න පටන් ගන්නවා. මේ බෝඩිමේ හිටියා ඇල්වෝරෝ මොන්ටෝයා නැත්තම් බර්ට් කියලා හඳුන්වන මානසික රෝගයක් තියෙන අසරට මිනිස්සෙක්. දවසක් බර්ට් එක පාටම අතුරුදහන් වෙනවා. බර්ට් ගැන හොයාලා බලන්න ආපු සමාජ සේවිකාවක් වුණ ජූඩි මොයිස්ට මේ දොරතියාගේ අමුතු හැසිරීම ගැන ලොකු සැකයක් ඇති වෙනවා. ජූඩි කෙලින්ම ගියේ පොලිසියට. පොලිසිය මේ ගෙදරට එනවා බර්ඩ් ගැන හොයන්න. ඒ එද්දි දොරතියා හිටියේ හරිම සංසුන්ව. ඇය පොලිසියට මුළු ගෙදරම පරීක්ෂා කරන්න ඉඩ දුන්නා. ඒ වගේම ඇය කිව්වේ බර්ඩ් වෙන රටකට ගියා කියලා. පොලිසියට මුලින් කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා. ඒත් එක පොලිස් නිලධාරියෙක්ට මේ නිවසේ ගෙවත්ත ඇස ගැටෙනවා. මේ ගෙවත්තේ පස ළඟදී හාරලා ආපහු වහලා තියෙන වගේ ස්වභාවයක් ඔහුට දකින්න ලැබෙනවා. ඉතින් මේ සැකෙත් එක්කම පොලිසිය සවලක් අරගෙන මේ අහිංසක ආච්චිගේ නිවස හාරන්න පටන් ගත්තා. අඩි කිහිපයක් හාරද්දී එක නිලධාරියෙක්ගේ සවලේ තද දෙයක් ගැටෙනවා. ඒ මොකක්ද කියලා ගොඩ අරන් බලද්දී ඒ තියෙන්නේ දි รา පත් වෙච්ච මිනිස් කකුලක්. මේ නිසා අවට මිනිස්සු හැමෝම කම්පණයට පත් වෙනවා. මේ අහිංසක කරුණාවන්ත ආච්චිගේ මල්වත්ත යට මල සිරුරු වලින් පිරිච්ච සොහන් පිටියක්. හැබැයි මේ කතාවේ භයානම කොටස ඒක නෙමෙයි. පොලිසිය වත්ත හාරනකොට දොරතියා හිටියේ ගෙදර බැල්කනියට වෙලා මේ දිහා සංසුන්ව බලාගෙන. එක සිරුරක් හම්බ වුණාට පස්සේ ඇය පොලිස් නිලධාරියට කතා කරලා මෙහෙම අහනවා. මහත්තයා මම හරිම කලබලෙන් ඉන්නේ. මට පුළුවන්ද ළඟ තියෙන කඩේට ගිහින් කෝපි එකක් බීලා එන්න? තාමත් දොරතියා මේ මරණ වලට සම්බන්ධයි කියලා හරියම සාක්ෂි නොසිබුණු නිසාත් ඇගේ අහිංසක පෙනුම නිසාත් පොලිසිය ඇයට යන්න අවසර දෙනවා. ඇයි ඉතාම සංසුන්ව පොලිස් නිලධාරී මැද්දෙන්ම පාරට බැලලා කාර් එකත් අරගෙන අතුරුදහන් වෙනවා. ඇය පැනලා ගියාට පස්සේ පොලිසිය මුළු වත්තම හාරන්න පටන් ගන්නවා. මල සිරුරු එකක් නෙමෙයි. මල සිරුරු 7ක් ඒ වත්තේ බල දාලා තිබිලා හොයා ගන්නවා. තවත් සිරුරු දෙකක් වෙනත් ස්ථාන වලින් හොයා ගන්නවා. පරීක්ෂණ වලින් සොයාගත්තේ ඇය මේ අසරණ මිනිසුන්ගේ කෑම වලට නිදිපෙති හෝ වස දාලා දීලා එයාලා මැරුණාම පස්සේ කාමර ඇතුළේම
සිරුරු කෑලිවලට කපලා රෑතිස්සේ වලදාලා තියෙනවා කියලා. ඇයි ඇය මේ වගේ භයානක දෙයක් කළේ? හේතුව හරිම සරලයි. සල්ලි. මේ අසරණ මිනිසුන්ට රජයෙන් දෙන මාසික දීමනාව ලබා ගන්න තමයි ඇය මේ මිනිසුන්ව මරලා තියෙන්නේ. මේ අය මැරුණාට පස්සේ ඇය මේ චෙක්පත් වලට හොර අස්සන් ගහලා මුදල් අරගෙන තියෙනවා. දවස් කීපයකට පස්සේ ලොස් ඇන්ජලිස් නුවරදී ඇයව අත්අඩංගුවට ගන්නවා. ඒ වෙද්දිත් ඇය තවත් මිනිසෙක් එක්ක සම්බන්ධයක් පටන් අරගෙන ඊළඟ ගොදුරට ලැහැස්ති වෙලා හිටියේ. උසාවියේදී ඇයට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වුණා. 2011 අවුරුද්දේ ඇය හිරගෙදරදීම මැරෙනකම්ම ඇයි කිව්වේ මම ඒ අය මැරුවේ නැහැ. ඒ අය ලෙඩ වෙලයි මැරුණේ කියලා. සමහර විට ඊළඟ දවසේ ඔයා පාර යද්දි ඔයාට hina වෙන හරිම කරුණාවන්ත පෙනුමක් තියෙන ඒ වයසක ආච්චි දොරෝතියා පුවන්ටේ වය කෙනෙක් වෙන්න බැරිද? මේ අභිරහස ගැන ඔයා මොකක්ද හිතන්නේ? පහලින් කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝවෙන් ඉක්මනින්ම හමු වෙමු. සුබ දවසක්.